සැසනේ අද වැස්ස දවසක් අපි බලමු අපි කොහොමද සීකලේ දෙලෙච්ච එකට යන්න කියලා බලත් යන මාත් එක්ක කැම්පස් යන්න යනකොට ඔයාලා තාම මං ගැන දන්නේ නැහනේ මම ස්ටඩි කරන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ මම තාම ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් ඒ වගේම මගේ ෆැකල්ටි එක තමයි මැනේජ්මන්ට් මේ දෙන්නේ වැස්ස දවසක අපේ රූම් එකෙන් එළිය බලන පස්සේ පේන ලස්සන view එක. අද මම ඔයගොල්ලන්ව ලෙච්ච එකට විතර නෙමෙයි කියන්නේ. අපි යනවා දැන් ලෙච්ච වෙලා ලස්සන තැනකට. කැම්පස් එකේ තියෙන ලස්සන තැන. ඔයගොල්ලොත් එන්න මාත් එක්ක. ඔන්න ඉතින් දෙම් ලෑස්ති වුණා. ලෑස්තිලා දැන් මේ යන්නයි හදන්නේ. අපි හොස්ටල් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉන්නේ. බලන්නකෝ මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳන් පඩිවලෙන් එනකොට ජනේලෙන් පේන ලස්සන view එක පේරාදෙණිය නම් මල් ගහක් නැති තරම් නැති තරම් බලන්න අර අතනත් ලස්සන මල් බැලයක් තියෙනවා. ඔන්න ඉතින් පඩිවල බහගෙන අපි යන්නේ මුලින්ම අපි කන්න යන්න ඕනි. කාලා තමයි ෆැකල්ටි එකට යන්නේ. ඉතින් මෙන්න මම ඉන්නවා පොඩ්ඩක් නිදිමතේ වගේ ඉන්න උදේනේ. බලන්නකෝ මේ ලස්සන ගාඩන් එක අපේ හොස්ටල් එකේ ඉස්සරහා තියෙන එතන හරිම නිදහස්. ඕගොල්ලෝ දන්නවනේ කැම්පස් එක වැඩ කරනවා කියන්නේ ගොඩාක් ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ස්ට්‍රෙස් එකේ ළමයි ඉන්නේ මේ වගේ ලස්සන කාම් පරිසරයක් ඒගොල්ලෝ ඉන්න තැනක තියෙනවා කියන්නේ ඒගොල්ලෝගේ මනස කොච්චර රිලැක්ස් වෙනවද කියලා හිතන්නකෝ. ඉතින් අපි මේ ලස්සන විඳගෙනත් යමු ෆැකල්ටි පැත්තට. යන්න කලින් අපි මුලින්ම ගියා කන්න. කඩේක කොහොමද වැදගත්නේ. ඔන්න ඉතින් උදේට කාලා අපි ගොඩක් වෙලාවට උදේට පයින් තමයි කැම්පස් එකට යන්නේ. ඔයගොල්ලෝ දන්නව නේද මේ කැම්පස් එකේ වල? ඉතින් මේ වල සතිය තියෙන කාලේ. ඒක තමයි මේ ලස්සන තොරණක් ගාලා තියෙන්නේ වලගාව. ඔයගොල්ලෝ දන්නව නේද සාහිත්‍ය වලට සමගාමීව තමයි මේ වල සතිය තියෙන්නේ. ඒ කියන්නේ මේක සතියක් පුරාවට රැට පෙන්නන ඩ්‍රාමා. අපිත් ගියා එකක් බලන්න. මේ තියෙන බැනර් එකේ තියෙනවා සතිය දවස් 5ට තියෙන මොනවද කියලා. ෆැකල්ටියට එනකොට පොඩි වැස්සක් ආවා. මේ අපේ ෆැකල්ටියේ තියෙන ආර්ට් එකට පස්සේ. ඉතින් මේ ආර්ට් ෆැකල්ටි එකෙන් තමයි අපි යන්න ඕනි. ඉතින් ඔන්න අපි ගිහලා ලෙක්චර් එක ඉවර වෙලා තමයි මම ඔයගොල්ලෝ එක්ක යනවා කිව්වේ ලස්සන තැනක් බලන්න. එතකන් ඉන්න මාත් එක්ක ලෙක්චර්ස් ඉවරයි. අපි දැන් මේ යන්න හදන්නේ ලස්සන මල් ගහක් බලන්න. මෙතන ගොඩක් කට්ටිය දන්නවත් නැති මොකද මේක කැම්පස් එකේ අර මහපාරෙන් බස් එහෙම යන තැන තමයි තියෙන්නේ. මේක ආර්ට් ෆැකල්ටි ගාව තියෙන ලස්සන අවාරගම මල් ගහක්. බලන්න තියෙන ලස්සන ඒක හරියට සකුරා මල් ගහක් වගේ. මේක විතරමයි මෙතන පිපිලා තියෙන්නේ. ඒකින්ද ඒක මාර ලස්සනයි. ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙතන ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. අපිට ඉතින් ගොඩක් ෆොටෝ ගන්න බැරි වුණා. මොකද මෙතන වැස්සත් හින්දා මල් ටිකක් හැලිලා තමයි තිබුණේ. මන් දන්නවා ගොඩක් කට්ටිය පේරාදෙණියට හරිම ආදරෙයි. මේකට එන්න ආසාවෙන් ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මට කියන්න දෙන්නේ එලෙවල්ස් කරනවා කියලා ඉන්නවා නම් ඔයගොල්ලෝ තියෙන හීන කවදාවත් අතාරින්න එපා. මේ වගේ ලස්සන හීනයක් මටත් පොඩි කාලේ තිබුණා. මගේ හීනේ අද ඉෂ්ට කරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ බලන්නකො මෙතන මේ ඉන්න ලස්සන කපල් එක. මේ වගේ කිරල්ලු හැම තැනම ඉන්නවා මේ කැම්පස් එකේ. එයාලා හරිම ලස්සනයි. මේ එක්කෙනෙක් හිටියා මං ගියේ හින්දා නැගිටලා ගියා. ඔයගොල්ලන්ට තව දෙයක් පෙන්නන්න තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවද? මේක තමයි 72 පුවරුව. කැම්පස් එකේ මොනවා හරි ඉවෙන්ට් තියෙනවා නම් මේ පුවරුව සම්බන්ධයෙන් සරසනවා. ඒක හරිම ඓතිහාසික තැනක්. ඉතින් අපි මේ වැඩ ඉවර කරලා හවස හොස්ටල් එකට ආවා. අපේ හොස්ටල් එකේ පොඩි ස්ටඩි ඒරියා එකක් තියෙනවා. මම ඒකට ආවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් සමහර අඩුපාඩු ඇති. එතකොට ඔයගොල්ලන්ට තව
ආස දේවල් තියෙනවා නම් එතකොට මේකේ තියෙන වැරදි හොඳ ඔයගොල්ලෝ කැමතිද නැද්ද ඔයගොල්ලන්ට අදහසක් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයා වගේම තවත් පේරාදෙනිය ගැන දැනගන්න ආස පේරාදෙනියට හදන කෙනෙක්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.